ගිය අවුරුද්දේ ප්‍රතිසංස්කරණය කරපු බෝධිය කලින් ටිකේ පෙන්නාවේ ගස් තිබ්බ විදිය. දැන් අපි අද සුද්ධ කරා. අපි මේ වෙසක් එකටත් කලින් බෝධිය අඩුපාඩු හදලා පේන මේ ඩැමේජස් ආයි ගොඩක් තියෙනවා. ඒ ටික හදලා අය අලුත් වැඩියා කරන්න යන්නේ. අද දෙවෙනි දවසේ අපි ඔක්කොම හේදුවා බුදු කුටි ඔක්කොම බිම ටික ගල්ස වෙල්ලන් ගැලවෙන්නේ නැහැ. මේ පහළ කොටස ඒ ටික තියෙනවා. අනිත් ටික ඔක්කොම හොදලා තියෙන්නේ. අද තුන්වෙනි දවසේ අද වැඩ ඉවරයි. අපි ඩැමේජස් ටික වැහුවා. කැඩිච්ච තැන් හදලා තියෙන්නේ. ඊට අමතරව බිම පුළුවන් විදිහට ගල්ස වෙල් සුද්ධ කරා. ටැන් කිහිපයක තින්තත් ගාලා තියෙන්නේ. අද ආවේ කවිෂ්කමල්ලි ඉසුරුයි මයි. අද තුන්වෙනි දවසේ. අද අපි හතරවෙනි දවසේ. අයියා දැනුවත් කරලා කරන්න ඕක. අද ඉන්නවා කට්ටිය ගොඩක්. සමන් ඉන්නවා, සමන්ගේ වයිෆ් ඉන්නවා. මොකද්ද නම? මදු. ඉසුරු ඉන්නවා. සුමිත් ඉන්නවා, කවිෂ්ක මල්ලි ඉන්නවා. එතකොට රුවන් මල්ලි ඉන්නවා. අය මේ විශේෂයෙන් දෙ හිටියේ. අශෝක අනිවාර්යෙන් එනවා කිව්වා. දැන් අද 4 වෙනි දවසනේ. බලමු 5 6 අපිට සමහරට එන්න වෙයි. එතකොටත් තේද කියලා බලමු. අදට අපි ඉවර කරලා යන්නේ. අද ගොඩක් වැඩ කරා. තව තියෙනවා ලබන සතියේ තමයි ඊටු ටික අපි ඉවර කරන්නේ. කට්ටිය පල්ලෙහා මේ තැඹිලි දන්සලා තැඹිලි හම්බුණා. හමුදුරෝ අනේ දුන්නා මේ පන්සලේ කඩව තැඹිලිත් කේක් කපනවා. මේ කණු හැම අපි අර මෙතන තියෙනවා වගේම හදන්න යන්නේ මේ කළු පාට තියෙන විදිහටම. අද 5 වෙනි දවසේ අපි මේ ටික කළු කරා. තව කණු වල දෙවෙනි කෝට් එක ගෑවා. මේ උඩ කළු කරා. දැන් වැස්සක් ඇවිල්ලා තියෙන්නේ මොනවා වෙයිද දන්නේ නැහැ. මේ අපි පිළිම ටිකේ සුදු පාට ගන්න තියෙනවා. ඒ ටික කරන් තමයි දැන් යන්නේ. අද ඉන්නේ කවිෂ්කමල්ලි මායි විතරයි. අපි අදට වැඩ ඉවර කරනවා. මේ පිළිම වල දෙවෙනි පාරට තින්ත ගෑවා. මේ එළිය කොටස ඉවර කරපු. අද ඊළඟ දවසේ අපි වැඩ ඉවර කරා. තව එක දවසක් අපිට එන්න වෙනවා. 100%ක් ඉවර කරගන්න බැරි වුණා. කණු වල තව මේ වගේ තියෙනවා ගෝල් ගන්න තියෙනවා. මේ ටික එහෙම ඉවරයි. එතකොට ලයිට් ටික දාන්න තියෙනවා. අද අපි අන්තිම දවසේ බෝධි වැඩ තාම අපි වැඩ මේ අද කීයද දිනේ 28 නේ. කවිෂ්කමල්ලි මයි විතරයි වෙන කවුරුත් නම් ආවේ නැහැ. අහන වැඩ ගොඩක් ඉවර කරලා තියෙන්නේ. බෝධියේ ලයිට් ටිකත් දාලා තියෙන්නේ. ඒවා දැන් නම් ඕෆ්. පිළිම තාම තියලා නැහැ. අදත් පිළිම වල තින්ත ගාලා තියෙන්නේ. එතකොට මේ ඉස්සරහා මුරක ගෝල් කරලා තියෙන්නේ. දැන් මෙතන මේ වයරින් එක කරන ගමන් ඉන්නේ අපි මේ වැස්සක් ආවා. ඒකින්ද කරගන්න විදියක් නැහැ. දැන් 6ට විතර වෙලාවත්. අදට වැඩ ඉවරයි. පැයදලා තියෙන්නේ. අපිට තාම වැඩ ලොකු කට්ටක් ආවා. මේ වයරින් වැඩ වගේක් තිබ්බා. හෙටත් තව ටිකක් තියෙනවනේ. හෙට හවස ඇවිල්ලා ඊටු ටික අපි ඉවර කරනවා. අද අන්තිම දවස. හෙට පොය. දැන් වෙලාව දන්නේ නැහැ. අපි වැඩ ඉවර කරලා තියෙන්නේ. අද කවිෂ්කමල්ලි මයි විතරයි. හෙටත් තව පොඩි වැඩ ටිකක් තියෙනවා. තව ලයිට්
කීපයක් තියෙනවා පිච්චලා ඒ ටික දාන්න ඕනේ.